එහෙනම් ආයිබෝවන් සිරුම දෙනාට අපේ මේ දියවැඩියාව පිළිබඳව කරන වීඩියෝ වල දැන් අද 7 වෙනි කොටස. ඉතින් අද මොනවද තරම් තියෙන්නේ? අර දැන් මං ගිය සතියේ කිව්වා පොඩ්ඩක් අපි ග්ලූකෝමේට් එකක් ගෙනල්ලා පොඩ්ඩක් අර සීනි බලලා මේ කොහොමද ඉතින් සමහර ආහාරවලට එහෙම සීනි වැඩි වෙන්නේ කියලා අද බලමු කියලා. මොකද දැන් අපි කිව්වොත් එහෙම මේ මනුස්සයෙක්ට අර දැන් මෙච්චර අවුරුදු ගණනාවක් තිබිච්ච පුරුදු එක පාරටම දැන් දියවැඩියාව හැදුනා වුණත් හැදෙන්න එනවා කියලා දැනගෙන ප්‍රී ඩයබටිස් කියන තත්ත්වයට ආවත් ඒක ඉතින් එක පාරටම ඒ ආහාර පුරුදු වෙනස් කරන එක ඇත්තටම ලේසි දෙයක් නෙමෙයි. ඉතින් අපි බලමු පුංචි දේවල් මොනවද අපිට කරන්න පුළුවන් කියලා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සමහර අය උදේට